Hi guys, welcome back to my YouTube channel. අපි යමු මාත් එක්ක අපේ හස්බන්ඩ්ව හම්බ වෙන්න. උදේම නාලා මම දැන් මේ ලෑස්ති වෙන්න යන්නේ හස්බන්ඩ්ව හම්බෙන්න යන්න. වෙනදට නම් මම යන්නේ ට්‍රේන් එකේ. අද මං කලින් යන්න ඕන හින්දා බස් එකේ යන්න තීරණය කරා. බස් එක බුක් කරලා ටිකට් ඔක්කොම දාලා තියෙන්නේ. 12:00ට බස් එකේ එන්නේ. මේ 10:00ට විතර මම නාලා දැන් මේ තේ එකක් බොන්න යන්නේ. මොකද පැය 4ක් විතර මට ඒ ගමනට යනවා. ඒක නිසා බඩගින්න යන්න බැරි නිසා මම තේ එකක් හදාගෙන එන්නම්. කුස්සියට ගිහිල්ලා තේ එකක් හදාගෙන මෙන්න මෙහෙම තේ එක බොන්න තමයි යන්නේ. ලංකාවේ වගේ ඉතින් මෙහෙ කිරි පිටි නෑ. අපි ගිහින් ෆ්‍රෙෂ් මිල්ක් ඒකට තේ කුඩු අර තේ කොළ වගේ දාලා එහෙම තමයි හදන්නේ. මම සීනි පාවිච්චි කරන්නේ මම පැණි තමයි පාවිච්චි කරන්නේ. තේ එකට දාන්නේ පැණි. ඉතින් මෙහෙම තමයි මම තේ එක හදාගත්තේ. මේ ඔන්න මගේ තේ එක උණු මේ භාජනයෙන් රත් කරලා දාගන්නවා අපි තේ එක. මේක තමයි මගේ බලේ ජවයේ ශක්තිය ඔක්කොම ලබා දෙන පානය. මම නිවාඩු දවසට කොහොමද උදේම තේ එකක් බොනවා. වැඩට ගියොත් තමයි කොෆි එක බොන්නේ. නිවාඩු දවසට තේ එකක් තමයි බොන්නේ. ශ්‍රී ලංකන් ස්ටයිල් එකට. තේ එකක් බිව්වේ නැත්තම් මගේ දවසම නිකන් මොකද්ද වගේ. කට කපලා කිරි එක තියෙන හින්දා හිමීට හැඳි ගන්න ඕනේ නැත්තම් ස්පොයිල් වෙනවනේ හැමතැනම. පොඩි ඩාන්ස් එකකුත් දාලා තේ එකක් ඉතින් මෙහෙම බොනවා හදාගෙන. බෙස්ට් මොමන්ට්. තමන්ගේ තේ එකක් මෙහෙම තමන් අතින් හදාගෙන බොනවා කියන්නේ තමයි next level. ඊට පස්සේ බිස්කට් එක. මේක අපේ හස්බන්ඩ් මට ගිය පාර එනකොට මම ගෙනල්ලා දුන්නේ. තාම තියෙනවා. ඒ බිස්කට් එක නිකන් මාරි රස වගේ බිස්කට් එක 4 ඒ වුණාට රස මාරියගේ රස. මංචිටි කිරි මාරි වගේ තමයි රස. මේ ඒකේ පැකට් එකක්ම තිබ්බා මම චුට්ට කාලා ඉතින් තාම 4යි තියෙන්නේ. ඒකෙනුත් දෙකක් විතර කාලා මං වෙනදට කන්නේ වේපස් චොක්ලට් වේපස් එකක් තියෙනවා. ඒක ඉවර වෙලා මං ගෙනාපුවා ඉවර වෙලා. ඒක නිසා මීට බිස්කට් එකක් කාලා තේ එක බීලා දැන් මම මේ ලෑස්ති වෙලා ඉන්නේ. කොණ්ඩේ එහෙම හදාගන්න ඕනේ. ඊට පස්සේ දැන් මම කොණ්ඩේ හදාගන්න යන්නේ. මගේ කාමරේ අනිත් මාත් එක්ක ඉන්න නේපාල් එක්කනත් නිවාඩු. ඒත් එක්ක කයිය ගහන ගමන් තමයි මම මේ කොණ්ඩේ පිහදාගන්නේ. ඇත්තටම ළමයි මම කලින් පාවිච්චි කරේ ගානියා එකේ හෙයා ෆුඩ් එක. ඊට පස්සේ මම ලංකාවේ ඉඳන් ආවට පස්සේ පැන්ටීන් එකක් පාවිච්චි කරන්න ගත්තා. ඇත්තටම ළමයි මාර වෙනසක් තියෙන්නේ. පැන්ටීන් එක ඉස්සොරි හැදෙනවා. කොණ්ඩේ මාර විදිහට යනවා. මං හිතන්නේ පැන්ටීන් මේ ෂැම්පූ එක එච්චර යූසර් ෆ්‍රෙන්ඩ්ලි එහෙම නෑ. යූසර් ෆ්‍රෙන්ඩ්ලි නේද කියන්නේ? එහෙම නෑ. ඇත්තටම මාර වෙනසක් කොණ්ඩේ මගේ ඇඳෙන් නැගිටිනකොට ඇඳ පුරාම කොණ්ඩේ. ඊට පස්සේ බැහැලා පාරේ කාමරේ හැම තැනම මගේ කොණ්ඩේ ඒක වෙනමම හොයන්න පුළුවන්. මොකද මෙච්චර දිග කොණ්ඩයක් තියෙන්නේ මට විතරයි. කර්ල් කොණ්ඩයක් තියෙන්නේ මට විතරයි. කළු කොණ්ඩයක් තියෙන්නේ මට විතරයි කාමරේ. අනිත් ඔක්කොගේම හිච්චි කොණ්ඩ තියෙන්නේ. නේපාල්ලාගේ කොණ්ඩේ එච්චර දිග නෑ. ඒ හින්දා මට වෙනමම හොයාගත්ත හැකි මගේ කොණ්ඩේ යන තැන මගේ කොණ්ඩේ පැටලෙනවා. ඊට පස්සේ මම ඉමීඩියට්ලි තීරණය කරා ෂැම්පූ එක විසි කරලා මං සුපුරුදු ගානියා එකේ ෂැම්පූ එක පාවිච්චි කරනවා කියලා. ෂැම්පූ කිව්වට එයා ඒක හෙයා ෆුඩ් එක. ඒක තමයි දැන් මම පාවිච්චි කරන්නේ. ඇත්තටම පුදුම වෙනසක්. ඒකේ කොණ්ඩේ යන්නේ නැහැ. කොණ්ඩේ යන්නේ නැහැ. හිස්සොරි ඒ කියන්නේ කොහොමත් අපි දවස් දෙකක් නේ නාන්නේ. මම හැමදාම නාන්නේ නැහැ. ඇඟ සෝදනවා විතරයි. දවස් දෙකක් වැඩ කරනවා. ඊට පස්සේ දවස් තමයි මම නාන්නේ. ඒ දවස් දෙකක් නොනා හිටියත් හිස්සොරි හැදෙන්නේ නැහැ. බොරු කියන්න ඕනේ නැහැ. දිනපතා නාන්න විදිහක් නැහැ. මොකද මගේ වැඩ ෂිෆ්ට් එක තියෙන්නේ උදේ 7 රෑ 11. රෑ 11ට අවිල්ලා මම මෙතන නාන්න විදිහක් නැහැ. ඒක නිසා මම දවස් දෙකක් තමයි නාන්නේ. ඇවිල්ලා ඇඟ සෝදලා තමයි නිදාගන්නේ. ඒ ගානියා එකේ ෂැම්පූ එක ගෑවට පස්සේ දවස් දෙක හිටියට ප්‍රශ්නයක් නැහැ. අර පැන්ටීන් එකේ ෂැම්පූ එක ගන්නකොට ළමයි බුදු අම්මේ එක දවසක් නාලා පහුවදා උදේ නැගිටිනකොට හිස්සොරි. ඒ කියන්නේ මාර විදියට ඔළුව අර ස්කැල්ප් එක මාර විදියට ඩ්‍රයි වෙලා. දැන් මම මේ ගානියා එකේ හෙයා ෆුඩ් එක තමයි පාවිච්චි කරන්නේ. දැනට මම පාවිච්චි කරන ෂැම්පූ එක මේ ගානියා එකේම හෙයා ෆුඩ් එක ඇලෝවෙරා. මේක හෙයා ෆුඩ් එක මේ අර ලීව් ඔන් කන්ඩිෂනර් කියලා ඒක මම පාවිච්චි කරන්නේ දැන් ගොඩ කලින් ඉඳන් මම මේක පාවිච්චි කරන්නේ. ඇත්තටම මේක හරිම හොඳයි. ඊට පස්සේ මම මේ බඩු ටික පැක් කරගන්න යන්නේ.
මේ මොනවද ක්‍රීම් එහෙම අරන් යන්න වෙයි. ඒක නිසා මම මේ ඒවා ටිකක් ගන්න යන්නේ. ඒවා ටිකක් අරගෙන දැන් මට මතක නැහැ මෙතනට ගන්න. අර කියවන ඉවරයක් නැහැ. මට කරන්න ගියපු වැඩේ තමතකයි. ඉතින් දැන් මේ ඔය ක්‍රීම් සෙට් එක මේවා අරගෙන යන්නේ කිට් එක. මොකද මං දවසක් එහෙ නතර වෙනකොට ඉතින් ක්‍රීම් ගන්න ඕනේ. බොඩි ලෝෂන්, බොඩි වොෂ් ඒ කාමරේ තිබ්බොත් හොඳයි නැති වුණොත් හොඳයි. බුක් කරපු රූම් එකත් මං ඔයාලට පෙන්නන්නම්. ඒකත් මේ ඒක ඇතුළේ තිබ්බොත් හොඳයි. සමහර රූම්ස් වල තියෙනවා, සමහර රූම්ස් වල නැහැ. ඔය ඉතින් මං කේස කලාපය අයින් කරනවා 50වත් අරන් යන්න බෑ. කියවිල්ල ඉවරයක් නෑ. ඉතින් මේ එහෙම තමයි. දැන් මගේ කොණ්ඩේ ටිකක් දික් වෙලා තියෙන්නේ. කපන්න විදිහක් නැහැ. මොකද මම මේ සැලූන් වලට යන්න ටිකක් බයයි. කොයි විදිහට කපයිද දන්නේ නැහැ. භාෂාවත් කියන්නත් තේරෙන්නේ නැහැ නේ. යටින් චුට්ටක් ගිස්සෙන් කපා ගන්න ඕනේ. අපේ මල්ලි තමයි මගේ කොණ්ඩේ කැපුවේ ලංකාවේ ඉන්නකොට. එයා අතින් කපපුවාම ඉක්මනට දික් වෙනවා. එයා ගියා ඩුබායි බලා. ඒක නිසා මට දැන් කොණ්ඩේ කපා ගන්න කවුරුවත් නැහැ. හස්බන්ඩ්ගේ අතින් කපන්න කියන්න පුළුවන්. එයා කොයි විදිහට කපයිද දන්නේ නැහැ නේ. ලෝභකමට කැපුවොත් දික්ුන් නැත්තම් ආයේ. ඒ හින්දා මම දැන් කවුරු හරි හොයාගන්නකම් ඉන්න ඕනේ කපා ගන්න කොණ්ඩේ. ඊට පස්සේ මගේ YouTube channel එක subscribe කරන්න ඉතින් මේ ඊට පස්සේ දැන් මේ මම කොණ්ඩේ චුට්ටක් වේල ගන්න යන්නේ. මම ඩ්‍රයර් එක පොඩ්ඩක් පාවිච්චි කරනවා අඩුයි කියන්නේ පාවිච්චි කරන්නෙම නැති තරම්. මේ වගේ හදිස්සි වෙලාවකට විතරයි මම ඩ්‍රයර් එක පාවිච්චි කරන්නේ. මොකද ඩ්‍රයර් එකත් කොණ්ඩේට ඉච්චර හොඳ නෑ. මම ඇත්තටම කොණ්ඩේට හරි ආදරෙයි. මේ මගේ මූණ ඉච්චර සුපිරි නැති නිසා මම කොණ්ඩේට ආදරෙයි. කොණ්ඩේනේ ලස්සනට තියෙන්නේ මගේ. මම හරි ආදරෙයි මගේ කොණ්ඩේට. ඒක නිසා මම වැඩිපුර අර කෙමිකල් වර්ග වැඩිපුර කොණ්ඩේට මේ කියන්නේ ඩැමේජ් වෙන දේවල් කරන්නේ මේ ඒක නිසා මම ඩ්‍රයර් එකත් මම ගත්තේ ඔය සීතල කාලෙට පාවිච්චි කරන්න හිතාගෙන ගත්තත් හරි මම පාවිච්චි කරේ මං හිතන්නේ 10-12 සැරයකට වැඩි පාවිච්චි කරන්නේ නැහැ. අවුරුදු 2ක් මම මේක අරගෙන ඩ්‍රයර් එක මම පාවිච්චි කරන්නේ නැහැ. මේ වගේ හදිස්සි අවස්ථාවක එහෙම නැත්තම් ඔය මේ ස්ටාෆ් මොකක් හරි මීටින් එකක් තිබ්බොත් නාලා යන්න උනොත් තමයි ඩ්‍රයර් එක පාවිච්චි කරන්නේ. අපි දැන් සපත්තු දෙක දාගමු. මේ සපත්තු දෙකත් මගේ හස්බන්ඩ් තමයි මට අරන් දුන්නේ. ඊට පස්සේ මේස් දෙක නම් මං ගත්ත දෙකක්. ඒක ලස්සන මේස් දෙක. තාම කියවනවා. අරගි තාම කියවනවා. ඉතින් මමත් කියවනවා. තාම කියවනවා. ඉතින් මේ මෙහෙම මේස් දෙකත් ගසලා කරලා මේ කොහෙන් ගත්ත දෙකක්ද මන් දන්නේ නැහැ. මෙහි තියෙන චයිනීස් මෝල් එක. මම ඔයගොල්ලෝ වෙලාවකට චයිනීස් මෝල් එකටත් එක්කන් යන්නම්. ඒකේ තමයි අපි බඩු ගොඩ ගන්න යන්නේ සප්පත්තු. ඒක නැති දෙයක් නෑ. හැමදේම තියෙනවා කැම જાති අරන්න. අනිත් හැමදේම තියෙනවා. ඒකෙන් තමයි අපි බඩු ගන්නෙ. මේ සපත්තු දෙක නම් අපේ හස්බන්ඩ් ඔන්ලයින් ඕඩර් කරපු එක. මම මේ ඒක තමයි මම ගමනක් යනකොට දාන්න මම ආසයි දෙකට. සුදු පාටයි නැත්තම් මගේ අනිත් ඒවා තියෙනවා කළු පාටයි. මම සුදු පාට දෙකකට තියෙන මේ දෙක විතරයි. ඒ නිසා මම මේ දෙක දාගෙන යනවා. මේ ඊට පස්සේ තමයි මේ අපි යන්නයි යන්නේ දැන්. හරි මම සපත්තු දෙකම දාගෙන ඉවරයි. තාම අර කිත් එක කියවනවා ඉතින්. කොණ්ඩේ චුට්ටක් එහෙට මෙහෙට කරගෙන මේ ටී-ෂර්ට් එකත් අපේ හස්බන්ඩ් තමයි මට අරන් දුන්නේ. බලන්න මගේ ලුක් එක මූණ පේන්නේ නැහැ ඉතින්. ඊට පස්සේ ඔය තියෙන්නේ මේක මගේ යාළුවෙකුට මම gift එකක් දෙන්න ගත්ත මාලයක්. ඒකේ මාල දෙකක් තිබ්බා. ඒකේ ෆ්‍රෙන්ඩ්ස් කියන එක තමයි ඒකෙන් මේ මීන් කරන්නේ. ඒකින් හින්දා එයා එක මාලයක් එයා අරගෙන අනිත් මාලේ මට දුන්නා. මම වැඩි ජුවලරිස් එහෙම මේ අඳින්නේ නැහැ. ඒ වුණාට මේක මට දාගෙන යන්න හිතුණා එදා. ඇඳුමට ගැලපෙයි කියලා හිතලා නිකන් දාගෙන යන්න හිතුණා. මේ මාලේ නිකන් මොකද්ද මේ නිකන් ක්‍රවුන් එකක් වගේ තියෙන්නේ ඒකේ. පස්සේ ඔන්න තියෙනවා මගේ ෆයිනල් ලුක් එක. මේ තියෙන මාලේ ලස්සනයිනේ. පස්සේ කොණ්ඩේ පස්සේ අපි දැන් ජැකට් දාගමු. ඔන්න පළවෙනි ජැකට් එක දාගන්නවා. පස්සේ සීතලයි. ජැකට් එක ඒක මදි. ජැකට් එක දැම්මට මදි. ඒ නිසා අපි දාගන්නවා තව ජැකට් එකක්. මේ ජැකට් එක පොඩි ජැකට් එකක්. මොකද බස් එක යනකොට බස් එක ඇතුළේ රස්න නිසා අපිට ගලවන්න පුළුවන් ජැකට් එක. එතකොට ඊළඟට මේ ජැකට් එක දාලා ඊළඟට තව ජැකට් එකක්. මේ තාම හිම වැටෙන්න පටන් අරන් නැහැ. දැන් මේ තාම සීතල පටන් අරගෙන නැහැ. ඒ තීදි තමයි අපිට මෙහෙම අඳින්න වෙලා තියෙන්නේ. එතකොට ඕගොල්ලෝ හිතන්න හිම වැටෙනකොට කොහොමද තත්ත්වේ කියලා. ගයිස් මෙහෙම තමයි අපි දැන් යන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඔය ෂිපර් එහෙම ඔක්කොම දාගෙන යන්න ඕනේ. නැත්තම් පපුවටමයි වදින්නේ බොක් ගාලා සීතල. මේ කොණ්ඩේ ඉතින් එහෙට මෙහෙට කරගත්තා. පිටිපැසට දාගෙන ගියොත් කොණ්ඩේ අර කර්ල් ගතිය පොඩ්ඩක් තියෙන්නේ. මම නිකන් අර මොකද අර මේ හොග්වර්ට්ස් වල ඉන්නේ. අපේ කවුද මේ
අරයා එයා වගේ. මේ ඉන්නේ මාත් එක්ක කියවපු කෙල්ල. මෙයා නේපාල්. එකීව කියවනවා ඉතින් පිස්සෙක් වගේ. ඊට පස්සේ මෙන්න මෙහෙම තමයි මං ඉතින් බෑග් එකක් අරගෙන ගියේ. මට පොඩි බෑග් එකක් තියෙන. ඒ වුණාට මේ බෑග් එක අරන් යනවා. මොකද එද්දි බඩු ගොඩක් අරන් එන්න තියෙනවා. හස්බන්ඩ්ට දඩයක් ගහන්න ඕනේ. ඊට මෙන්න බස් එක. ලස්සන බස් එක. ලස්සන ලයිට් දම බස් එක ආවා. මේ නඩේ ගුරා නෑ. අපි මෙහෙම යනවා. මේ තියෙන්නේ අපි යන පාර. දැන් කොළ පාට ඉවර වෙලා දුඹුරු පාට වේගෙන එන්නේ. මේ දුඹුරු පාට තව ටික දවසකින් සුදු පාට වෙනවා. ඒ කියන්නේ හිම වැටෙනවා. වසන්ත කාලේ ඉවර වෙලා දැන් මේ තියෙන්නේ අතරමැදි කාලයක්. ඊට පස්සේ මේ මොනවත් ගුරු පාට දුඹුරු පාට අපිට මොකුත් පේන්නේ නැහැ. තනිකරම සුදු පාටයි. ඒ වෙනකොට ඒ කාලෙත් මම ගියොත් ඕගොල්ලන්ට නෙක්ස්ට් වීඩියෝ එක අරන් එන්න. ඊට පස්සේ අපි දෙන්න හම්බ වුණා. දැන් ටැක්සියක් දාගෙන අපි දෙන්න යන්නේ. මේ ඉන්නේ මගේ ලස්සන හස්බන්ඩ්. හැන්සම් හස්බන්ඩ්. මේ තියෙන්නේ යෂ්. මෙහි ටවුන් එකක්. අපි දැන් සාමාන්‍යයෙන් හම්බෙන්නේ යන්නේ එහෙට. එතකොට අපි දෙන්න මේ කෑම කන්න යන්නේ. මේ තමයි මෝල් එක. එහි තියෙනවා මෝල්ස් දෙක තුනක්. මේකට අපි පළවෙනි දවසේ රෑ හැමදාම අපි මේ මෝල් එකෙන් තමයි කන්නේ. එක එක જાතියව කනවා අපි දෙන්න. ඊට මේ ඉන්නේ අපි දෙන්න. එයා වෙන කාට හරි මැසේජ් කරනවා. මං හිතන්නේ වෙන කෙල්ලෙක් ඉන්නවා එයාට. එයාට මැසේජ් කරනවා ඔන්න ඔය කමන්නේ. පොඩි කගේ ආසාව. ඊට පස්සේ මේ තමයි ඩෙසර්ට්. චොකලට් වෆල්ස් මෙන්න මෙතෙන් තමයි ගත්තේ. ලස්සන ගොල්ලෝ දෙන්නේ හිටියේ එතන. අපි දෙන්නට එයා දෙන්න දුන්නා. ඊට පස්සේ අපි ආයෙ ටැක්සියක් දාගෙන අපේ රූම් එක බලා අපි පිටත් වුණා. මම බුක් කරේ අපාර්ට්මන්ට් එක. ඒක one night stay කියන්නේ හවස් 3ට චෙකින් වෙලා පහුවදා 11 වෙනකන් අපිට ඉන්න පුළුවන්. ඔන්න දැන් රූම් ටුවර් එක යන්නේ කළුවරේම මේ දොරවල් අරගෙන අපි දැන් ඇතුළට යනවා. මේ තියෙන්නේ කිචන් එක ඇතුල් වෙනකොටම. ඊට පස්සේ මේක මොකද්ද? වොෂ්රූම් එක දාන්නේ. මේක අර ලිවිං රූම් එක වගේ. එතන ටීවී එකක් තියෙනවා. ලස්සන කණ්ණාඩියක් තියෙනවා. මේකේ මම TikTok එකක් දාලා තියෙනවා. අපේ හස්බන්ඩ් මේ කණ්ණාඩියත් එක්ක මේ ඇවිල්ලා වොෂ්රූම් එක. ඇත්තට මාර ලස්සනයි රූම් එක. මේ අපාර්ට්මන්ට් එක. එතකොට මේ තියෙන වොෂ්රූම් එක. මේ ඉන්න වොෂ්රූම් එක. ඔය ඉන්නේ මං. මේ ඉන්නේ ලස්සන වොෂ්රූම් එක ඇතුලේ. මේ මාර ලස්සනයි. ඊට පස්සේ මේ ඉන්ටීරියර් එක මාර ලස්සනයි මේ අපාර්ට්මන්ට් එකේ. ඊපස්සේ මේ තියෙන කිචන් එක. අපි ඉතින් කිචන් එකේ ලයිට් පොඩ්ඩක් දාලා එහෙම මෙහෙම කරලා බැලුවා. අර නිකන් අර මේ ගිනි දැල් වගේ තියෙන ලස්සන ලයිට් එක මම ඒකත් පොඩ්ඩක් දාලා පෙන්නනවා. මේ තියෙන. එතකොට එහා පැත්තේ අර ජනෙලෙන් මාව පේන්නේ. මෙහෙම තමයි තිබ්බේ. ඊට පස්සේ ෆ්‍රිජ් එකේ නම් මොනවත් නැහැ ඉතින්. බොරුවට ඉතින් එහාලා පෙන්නේ. පස්සේ කොෆි මැෂින් එකක් තියෙනවා. ඊට පස්සේ එහා පැත්තේ තියෙනවා මෙතන නිකන් ස්ටේ ඒරියා එකක් වගේ. එතන ජැකට් එහෙම එල්ලන්න පුළුවන්. ඊට පස්සේ මේක තමයි බෙඩ්රූම් එක. ඊට පස්සේ බෙඩ්රූම් එකට යන් මේක තමයි බෙඩ්රූම් එක. ඒක ඔක්කොම එකම විදිහට හදලා තියෙන. කොළ පාට තීම් එකකට ලස්සනයිනේ. මෙන්න මෙතනත් අපි TikTok එකක් කරා. ඒකත් මම දාලා තියෙනවා මගේ TikTok account එකේ. බලන්න ගිහිල්ලා මේ අපේ හස්බන්ඩ් කොහෙද දන්නේ. මේ ඊපස්සේ අපි දැන් green tea එකක් බොන්න යන්නේ. කාලා කෙල්ල කියලා දැන් බඩ අඩු වෙන green tea බොනවා. අනේ පුදුම જાතියක්. ඊට පස්සේ මෙන්න මෙහෙම අපි දැන් වතුර එකක් උණු කරගෙන green tea කියන්නේ මම උණු වතුර එකක් උණු කරා උණු වතුර බොන්න. මේ ඊට පස්සේ ඇරලා බලනකොට මේ ඔය එකේ හොයනකොට මම දැක්කා මේ green tea එකක් තියෙනවා. ඊට පස්සේ මම අපේ හස්බන්ඩ්ගෙන් ඇහුවා green tea එකක් බොනවද කියලා. ඊට පස්සේ අපි එන ගමන් මගෙන් ගත්තා මේ black tea. අපේ හස්බන්ඩ්ට ඕන කියලා black tea මේ බොන්න. මේ අර කිරියකට දාලා බොන්න ඕන කියලා black tea මේ ටී බෑග් පැකට් එකක් ගත්තා. ඊට පස්සේ එයා ඒක බොනවා කියලා කිව්වා. මම දැන් ওই කෝප්ප දෙකක් අරගෙන කෝප්ප දෙක සෝදලා එහෙම මේ තේ එකක් හදාගන්න යන්නේ. කාගේ වුණත් ගියක් නේ ඉතින් සවුත්තු කරන්න හොඳ නැහැ. ඉතින් අපි පිළිවෙලට වැඩ කරනවා. මම දැන් ওই කැම් එක පොඩ්ඩක් ඈඩ් කරා. මේ ඔයගොල්ලන්ට ලස්සනට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපිව මාව. ඊට පස්සේ වතුර එක පැහෙනකන් අපි දැන් මේ නටනකන් ඉන්න ග්‍රීන් ටී එක කොහෙන් හරි එකක් හොයාගත්තා. මේ ග්‍රීන් ටී එක මේ දැන් ඔන්න මම මේක මේවා කරන්න යන්නේ. මම දැන් ග්‍රීන් ටී බොනකොට එයාට ඕනෙලු බ්ලැක් ටී. ඊට පස්සේ මේ
මම මේක මේ සුවඳ එහෙම බලලා හොඳයිද කියලා බලලා බොන්නේ ළමයි හරිද? කල්ලිකුත් ඉච්චේ එහෙම අපි බොන්නේ නැහැ එහෙම. ඊපස්සේ මම දැන් එයාට කිව්වා මේ බ්ලැක් ටී එක කඩන්න නැතුව කැමරාවට පේන්න කඩන්න මට දෙන්න කියලා. එයා ඒක තනියෙන් මේ පේන්නේ නැති වෙන්න කැඩුවා මට තරහා ගියා. ඊට පස්සේ දැන් මට තරහා ගිහලානේ මම දැන් බයිනවා. ඒකට බයිනවා දැන් මට දුකයි. මට තරහයි. අර පේනවනේ මගේ බැල්ම. එතකොට එයා කියනවා ඒක කලින් කියන්න තිබ්බලු. ඒ බැල්මට එයා කැමති නැහැ හින්දා පොඩි දඬුවමක් මට හම්බුණා. වෙයි හිතන්නේ මම මේ ඇඩල්ස් ඔන්ලි පොඩි ළමයි බලන්න තු යන්න. යන්න. මේව බලන්න හොඳ නැහැ පොඩි ළමයින්ට. මේ අපේ හස්බන්ඩ්ගේ ආදරේ. මේ මගේ ආදරේ. අපි දෙන්නගේ ආදරේ තමයි මේ. ඔන්න මම බයිනවා දැන්. ඉතින් මෙහෙම තමයි අපේ ආදරේ ගලාගෙන යන්නේ. පොඩි ළමයි බලන්න එපා කිව්වට කමන්නේ බලන්න. රණ්ඩුවනේව ගහ ගන්නව මරා ගන්නව පීවලින් කොටා ගන්නව පොඩි ළමයින්ට බලන්න හොඳයි නම් ආදරේ කරනව බලුවම මොකද වෙන්නේ? කමන්නේ. එයා දැකලා නේ කැමරාවේ එකයි එහෙම කරලා තියෙන්නේ. මම තමයි පෙන්නුවේ ඊට පස්සේ එයාට කැමරාව තියෙනවා කියලා. ඔය දැන් මගේ කනට මොකක් හරි වෙලා ඒකට මේ කන රිදෙනවා මගේ. කන රිදෙනවා කිව්වහම එයා පොඩ්ඩක් ඔන්න බලන්න මගේ කනට මොකක් හරි වෙලා දන්නේ නැහැ කියලා. දැන් ඔන්න ඇවිල්ලා හොර තල්ලනවා බොරුවට. බලන්න. ආදරේ අපි දෙන්නගේ ආදරේ. ඔයාලටත් මෙහෙම හස්බන්ඩ් කෙනෙක් හම්බ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. තනිකඩියොන්ට මේ වගේ ආදරණීය හස්බන්ඩ් කෙනෙක් හම්බෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ ලෝකේ ඉන්න හැම ගෑල් ළමයෙකුටම මගේ හස්බන්ඩ් වගේ හොඳ හස්බන්ඩ් කෙනෙක් හම්බෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මගේ ආදරණීය හස්බන්ඩ් ආදරෙන් පැලෙන්න උතුරා යන. ඒ වෙලාවට තමයි මම බදාගන්නේ. ඉතින් මම චුට්ටක් බදාගත්ත අසරණයව පවුනේ. බදාගෙන ආදරේ කරන්න ඕනේ. මේ ලෝකේ හැමෝම ආදරේ කරන්න ඕනේ. ආදරේ බෙදා ගන්න ඕනේ. හැබැයි හැමෝටම ආදරේ කරන්න එපා. Tamanට කෙනෙක් ඉන්නව නම් එයාට විතරක් ආදරේ කරන්න. එයාව මේ පැත්තකින් තියාගෙන වෙන අයත් එක්කත් ආදරේ කරන්න යන්න එපා. එතකොට තමයි මිනිමෙරුම් ඇති වෙන්නේ. මිනිමෙරුම් ඇති වෙනවා පිස්සෝ බිහි වෙනවා මානසික ලෙඩ්ඩු ඇති වෙනවා. ඒවා ඉතින් ගෙවල ඉවර කරන්න බැරි පව් හොඳේ. ඔය අපේ හස්බන්ඩ් ඉදින් මට ආදරේ කරන විදිය තමයි. කෙස් ගස්වල මොනවා හරි තියෙන්නේ. තියාගෙම ගෑවිච්ච ඒවා තමයි නැතුව ඉතින් මම වෙන කොහෙවත් රිංගුවා මේ ඉතින් පව්වනේ අසරණය. මගේ ඔළුවත් අත ගන්නවා. මෙන්න මෙහෙම තමයි අපි ආදරේ කරන්නේ. ඔයගොල්ලන්ට මේ vlog එකේ අපි දෙන්න ආදරේ කරන ඒවා තමයි බලන්න තියෙන්නේ. බලලා ඉගෙන ගන්න. මේ වගේ ආදරේ කරන්න. මම ආදරේ කරන විදිහටම අපේ හස්බන්ඩ් මට ආදරේ කරන විදිහටම මම අපේ හස්බන්ඩ්ට ආදරේ කරන විදිහටම ඕගොල්ලොනුත් ඕගොල්ලොන්ගේ පාර්ට්නර්ට ආදරේ කරන්න ළමයි. එතකොට තමයි ජීවිතේ ලස්සන වෙන්නේ. ජීවිතේ ජීවත් වෙනවා කියලා වගේ දැනෙන්නේ. ජීවිතේ විඳවන්න නැතුව විඳිනවා කියලා තේරෙන්නේ මෙහෙම ආදරෙන් ඉන්න ඕනේ. මොන තරම් ප්‍රශ්න තිබ්බත් මොන තරම් දුක් තිබ්බත් මොන තරම් ගැටලු තිබ්බත් තමන්ගේ පාර්ට්නර් එක්ක ආදරෙන් ඉන්නකොට ජීවිතේ ලස්සන වෙනවා. තාම මේ වතුර එක පැහෙන්නේ නැත්තේ ඇයිද කියලා මට හිතා ගන්න බෑ. ගින්දර වැඩි නැති හින්දා වෙන්නේ නැති මං හිතන්නේ. පොඩ්ඩක් ගින්දර වැඩි කරා නම් හරි. අපි දැන් ඊට පස්සේ හොයන්න පටන් ගන්නවා. මේකේ දුම් කවුලුව. ඕන්න මම පටන් ගන්නවා දුම් කවුලුව හොයන්න. ඊට පස්සේ අපේ හස්බන්ඩුන් මගේ මෝඩ වැඩවලට සපෝට් එකක් දෙන්න දුම් කවුලුව හොයනවා. ළමයි මේකේ දුම් කවුලුවක් නැහැ. මේ මෝඩයෝ දෙන්න දුම් කවුලුව හොයනවා. පොඩ්ඩක් ඉන්න ඕන අපේ හස්බන්ඩ් බැහැලා වැඩියට පටන් ගන්නවා. ඔන්න දැන් එනවා එහා පැත්තෙන් හොයනවා. ඔන්න හොයනවා දුම් කවුලුව. මෝඩයෝ දෙන්නෙක් එකතු වෙලා මෝඩයෝ දෙන්නෙක් එකතු වුණාම මොකක්ද නැති වෙන නිෂ්පාදනය තව ලොකු මෝඩෙක්. තාම හොයනවා. එයා කවුළු ඇරත් බලනවා මේ දුම් කවුළුව. යටිනුත් බලනවා උඩිනුත් බලනවා. ඒත් හොයාගන්න බැරි වුණා. මේ ළමයි ඔයාලා හිතනවා නම් අපි දෙන්න මේ සුදු පාට ඇඳගෙන ඉන්නේ කතා වෙලා කියලා නෙමෙයි. කතා වෙලා නෙමෙයි මට එයා අරන් දුන්න ඇඳුමක් තිබ්බා. ඒක කවදාවත් මං ඇඳලා තිබ්බේ නැහැ. සෝෂල් මීඩියා වල ෆොටෝස් දාලා නැහැ මේ ඇඳුම ඇඳගෙන. ඒක නිසා මං මේ ඇඳුම ඇඳගෙන ගියා. අපේ හස්බන්ඩ්ත් අනේ සුදු පාට එකක්ම ඇඳගෙන ඇවිල්ලා. ඒකෙන් කතා වෙලා නෙමෙයි. ඉතින් ළමයි අවුරුදු 10ක් අපි දෙන්න. ඒකට යාළුවෝ කතා බහ කරන අවුරුදු 10ක් දැන් අපි දෙන්න. ඒක නිසා තෙලිපති වෙන්නේ නැති මොනවා හරි වෙන්නේ නැති. දන්නේ නැහැ. එයාත් සුදු පාට එකක් ඇඳගෙන ඇවිල්ලාමත් සුදු පාට එකක් ඇඳගෙන ඇවිල්ලා. එයාට දැන් තමයි කැමරාව දැක්කේ. දැන් එයාට ලැජ්ජා හිතිලා. ලැජ්ජා හිතුණාට ඉතින් කරන්න දෙයක් නැහැ. වෙච්ච දේ වෙලා ඉවරනේ. මං ඉතින් සෝෂල් මීඩියා දානවා කියලා එයා දන්නවා. දැන් කරන්න දෙයක් නැහැ. ඒ දැනගෙන තමයි එයාට ලැජ්ජා හිතලා පොඩ්ඩක් හැංගිලා වගේ ඉන්නේ. අසරණයා. බලන්නකො බඩ ජිම් එකට යන්න කිව්වට යන්නේ නැහැ. දැන් බලන්න ඕනේ මගේ ආදරේ. දැන් ඔන්න ආදරේ කරන්න පටන් ගන්නවා. හත අල්ලගෙන චුට්ටක් ආදරේ කරනවා. හැමදාම මේ දේශ
දොස්තර මං ඔය හොයා මගේ දෑත ඉටු වෙනවද අනේ පව්වනේ බලන්න මගේ හස්බන්ඩ්ගේ මට තියෙන ආදරේ ඔයගොල්ලන්ට මේ vlog එක පුරාවටම අපේ හස්බන්ඩ් මාව බදා ගන්න ඒවා ඉඹිනේවයි බලන්න පුළුවන් ඉතින් ඔය අපේ හස්බන්ඩ් ආදරේ කරන විදිහ තමයි ඉතින් හැමෝටම මේ වගේ හස්බන්ඩ් කෙනෙක් ආයෙමත් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා බලන්නකො ඉතින් ආදරණීය හස්බන්ඩ් කෙනෙක් ලැබුණාම හිතේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන් ඕන දෙයක් යන්න හැකි අර මොනවද තියෙන්නේ මේ දවස්වල බෝයි ෆ්‍රෙන්ඩ් රූල්ස් අර රූල්ස් මේ රූල්ස් මොකවත් නැහැ එයාට මම රූල්ස් දාන්නෙ නැහැ එයා මට රූල්ස් දාන්නෙ නැහැ මගේ පාඩුවේ මං ඉන්නවා එයාගේ පාඩුවේ එයා ඉන්නවා බලන්න ඉතින් හරිම නිදහසේ ජීවත් වෙනවා එයාස් මම ඉතින් පොඩි ආතල්ලෙකුත් ගත්තා එයාට පේන්නේ නැහනේ මොකද කරන්න කියලා එයා දන්නේ නැතුව ඇති මම මේ වීඩියෝ එක මෙහෙම හදනවා කියලා කමන්නේ අප්ලෝඩ් කරපුවම දැනගෙන ඉන්නේ ඊට පස්සේ බණි ඉතින් කමන්නේ කරන්න දෙයක් නැහැ දැන් ඔන්න මං ගින්දර චුට්ටක් වැඩි කරලා මේ නෑ පැහිලා ඉවරයි. ඔන්න දැන් මං දාගන්න යන්නේ. බලාගෙන පැටියෝනේ බලාගෙන කියලා ඇවින එනවා ඔන්න පඬිතේ එනවා. මොකක් හරි අඩුපාඩුවක් හොයන්න එන්නේ. ඊට තේ දැන් අපි දෙන්න හදාගන්න. එක්කෙනෙක් ග්‍රීන් ටී බොනවා අනිත් එක්කෙනා බ්ලැක් ටී බොනවා. දැන් එහෙම සුදු එක්කෙනා ඉතින් බ්ලැක් ටී බොන්න ඕනේ නෑනේ. සුදු එක්කෙනා ග්‍රීන් ටී බොනවා. බ්ලැක් එක්කෙනා බ්ලැක් ටී බොනවා. අන්න එහෙමයි අපේ තියරිස්. බලන්න ගයිස් අපි එන්න තේ එක හදාගන්න ඊට පස්සේ අපි දෙන්න මෙහෙම දැන් තරංගෙට තේ දෙක හදා ගන්නවා. ඔන්න දැන් මගේ මොලේ පෑදිලා මම දැන් බලනවා එක්ස්පයර් ඩේට්. බලන ළමයි තේ හදාගෙන ඉවර වුණාට පස්සේ තමයි අපේ එක්කනට එක්ස්පයර් ඩේට් බලන්න මතක කරගන්න එක්ස්පයර් වෙලා නැහැ. ඒක 2026 එක්ස්පයර් වෙන්නේ. මට මතක. ඒ හින්දා තමයි මම දැන් ඔන්න අපි දෙන්න පටන් ගන්නවා සීනි හොයන්න. දැන් සීනි නෑ පුතා. අය ආපු ගෙදරත් සීනි නෑ. මිනිස්සු සීනි තියන්නේ නෑනේ. ඉතින් පිස්සුවක් ඇතයි සීනි තියන්න ලුණු එකම් බිරිසුයි නම් තිබ්බා. දැන් අපි දෙන්න ආයේ ලෝකෙ පෙරලගෙන සීනි හොයනවා. කරන්න දෙයක් නෑ. සීනි නෑ. අපි දැන් ඔය සීනි හොයනවා. දැන් ඔය කබඩ් ඇද සීනි හොයනවා. ලොකර් ඇද සීනි හොයනවා. ඔය හොයනවා. සීනි. දැන් සීනි නෑ. ඉතින් කරන්න දෙයක් නෑ. සීනි නැතුව තමයි තේමන ග්‍රීන් ටී එකට නම් සීනි දාන්නේ නෑනේ. ග්‍රීන් ටී වලට කවු සීනි දාලා සීනි දානවන ග්‍රීන් ටී එකේ තේරුමක් නැහැනේ. මේ අපේ එක්කනට බ්ලැක් ටී එකට තමයි සීනි හොයන්නේ. අපේ එක්කන සීනි මරුවෙක්. කූඹියෙක් ඇඹලෙක්. ගියාත්ම මොකෙක් හරි සතෙක් කී කූඹියෙක් හරි ඇඹලෙක් හරි සීනි නැත්තම් ජීවත් වෙන්න බෑ. සීනි පැණි රහ කන ඇඹලෙක්. ඔන්න දැන් මගේ අපේ තේ දෙක බලාගන්න. ඒක මේ ග්‍රීන් ටී එක මේ බ්ලැක් ටී එක බලන්න. අනේ මගේ තේ දෙකේ ලස්සන බලන්නකෝ ඉතින්. අනේ හරි ලස්සනයි අපේ තේ දෙක. චීර්ස් කරලා අපි දෙන්න දැන් තේ දෙක බොන්නයි යන්නේ. ඊට පස්සේ ඔන්න දැන් අපි දෙන්නගේ තේ දෙක හරි. එයාගේ තේ එක එතනින් තිබ්බා මගේ තේ එක මෙතනින් තිබ්බා. අපි දෙන්න දැන් තේ එක බොනවා. ඊට පස්සේ දැන් මං කොහේ හරි ගියා මොනවා හරි අරන් එන්න මං හිතන්නේ. පස්සේ අපි දැන් ඉඳගෙන තේ ඔන්න දැන් අපේ හස්බන්ඩ් ආය අර කාට හරි මැසේජ් කරන්න හරි කෝල් කරන්න හරි යනවා. බලන්න අනේ මගේ හස්බන්ඩ්ගේ ලස්සන බලන්න ඉතින් ලංකා ඔන්න අපේ හස්බන්ඩ්ට මං ගෙනාව චොකලට් චොකලට් කන්න යන්නේ දැන්. ඇයි දන්නවද දැන් සීනි නෑනේ. තේ බොන්න සීනි මොනවත් නැතුව බොන්න බෑ කියලා ඔන්න දැන් එයා චොකලට් එක කඩලා දැන් බොන්න හදන්නේ. ඒ එක මෝඩයෝ දෙන්නෙක් එක්කෝ එකක් කඩලා එක කන්න එපේ. ඒක නෑ. දෙකම කඩලා දෙකම කනවා. පිස්සු දෙන්නේ. මම මේ චොකලට් එක කවදාවත් කාලා නෑ. මේක මට දුන්නේ මේ බර්ත්ඩේ එකක් තිබ්බ අපේ කම්පැනි මේ කෙනෙක්ගේ. එයා තමයි ඉතින් බර්ත්ඩේ එකට අපි සල්ලි දෙන. ඒ කියන්නේ හැමෝටම මේ බර්ත්ඩේස් වලට අපි සල්ලි තමයි දෙන්නේ. තෑගි දෙන්නේ හැමෝම කැමති ගණන් දානවා. එන්ලොප් එකකට ඒකුත් ඔක්කොම එකතු කරලා ඒ බර්ත්ඩේ එක අයිතිකාරයට දෙනවා. ඊට පස්සේ එයා පහුවදාට මේ හරි බර්ත්ඩේ එක දවසට හරි කේක් නම් ගේන්නේ නැහැ වැඩිය. චොකලට් තමයි ගේන්නේ. චොකලට් මේ එහෙම ගේනවා. මේ ඉතින් මගේ පිස්සු වැඩ ගණන් ගන්න එපා. ඊට පස්සේ අපි වොෂ් දාලා දැන් ඔන්න නිදා ගන්න යන්නේ. මේ ඒ ස්මාර්ට් ටීවී එක තිබ්බ මං ඉතින් YouTube එක දාලා අපේ කොල්ලෙක්ගේ සින්දුවක් ඇහුවා. ඔයගොල්ලන්ට සින්දුව අහන්න ඕන මම පොඩ්ඩක් මේකේ සවුන්ඩ් එක වැඩි කරන්නම්. මේ දවස්වල මගේ ෆේවරිට් සින්දුව තමයි මේක. ඉතින් ඊට පස්සේ ලයිට් ඔෆ් කරා. නිකන් අර ෆීලිං එකක් එන්න. අපි දෙන්න මේ අපේ හස්බන්ඩ් තාම ඇඟ හොදලා ආවේ නෑ. මම තමයි ඇඟ හීදුවේ. ඉතින් මේ
සින්දුවක් ලංකාවේ සින්දුවක් පිටරට ගැහෙනවා කියන්නේ ඉතින් එන වෙනම ෆීලිං එකක් ළමයි. ලංකාවේ සින්දුවක් ලංකාවේදී අහනවා වගේ නෙමෙයි. පිටරටකදී අහනකොට අම්මා හිතට දැනෙන දේ වචන කරගන්න බෑ. ඉතින් ඊට පස්සේ ඔන්න උදේ වෙලා අපේ හස්බන්ඩ් මට තේ හදලා මම නැගිටින්න පොඩ්ඩක් පරක් වුණා. ඉතින් එයා තේ හදලා ඊටසේ මිදි තියනවා. ඊට පස්සේ අපි දෙන්න දැන් මේ ලෑස්ති වෙලා ආපහු යන්නේ. දැන් අපි දෙන්න ගියාන වෙලාව සමු ගන්න වෙලාව ඇවිල්ලා තියෙන. දැන් ඔන්න ජැකට් එහෙම අරගෙන අපි දෙන්න යන්නේ ආදාළ ස්ථානයට බඩු පැක් කරගෙන. ඔන්න බලන්න අපේ හස්බන්ඩ් ඉන්නවා. අපි දෙන්න දැන් බඩු පැක් කරගෙන තියෙන්නේ. දැන් යන්නේ. බයි බයි සෞත්‍රෝ. ඔන්න අපේ කාමරේ අපි දැන් දොරවල් ජනෙල් ඔක්කොම වහලා දුන්න විදිහටම කාමරේ අපව සකස් කරලා අපි දෙන්න යන්නේ. කවුරුණත් ඉතින් මේ මිනිස්සුන්ට මේව කරන්න බෑනේ. අපි දෙන්න එලවේටර් එක එනකන් ලිෆ්ට් එක එනකන් අපි දෙන්න 7 වෙනි තට්ටුවේ ඉන්නේ. මේ ෆ්ලැට් එකක් ලොකු එකක්. 7 වෙනි තට්ටුවේ ඉඳන් යන්න ඕනේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට. මෙන්න මෙහෙම තමයි ගියේ. අපේ හස්බන්ඩ් ඔන්න බයින ෆෝන් එක ඔබ බයින එන්න ඇතුළට කියලා. මම ඩබ් කරන අපේ හස්බන්ඩ්ගේ වොයිස් එක. ඔන්නෝමයි යන්නේ. මේ ඉන්නේ අපේ හැන්සම් හස්බන්ඩ්. අපේ නෙමෙයි මගේ හැන්සම් හස්බන්ඩ්. බලන්න ඉතින් ලස්සනට ඉන්නවා. hina වෙනවා පොඩ්ඩක් අඩුයි. hina වෙනු ලස්සන හින්දා වෙනත්. ඊට පස්සේ අපිට හම්බුණා ළමයි අපි ළඟට ගියේ පලාස් මෝල් කියලා මෙහි තියෙන ලස්සන මෝල් එකක්. ඒකේ මේ පූස් සංදර්ශනයක් තිබ්බා. අපිට ඒක හම්බුණා. ඉතින් අපි දෙන්න පොඩ්ඩක් පූස් සංදර්ශනේ බලවල හිටියා. ඒකට අපේ හස්බන්ඩ් බලනවා නාකි පූසෙකුට දුන්නලු තෑග්ග. හොඳ පූසෙක් ඉද්දි නාකි පූසෙකුට තෑග්ග දුන්නා කියලා අපේ හස්බන්ඩ් ඒකටත් බැන ඉන්නවා. මෙයා තමයි දෙන්නේ. ඊට පස්සේ මේ හැමතැනම පූසෝ. මේ ඉන්නේ කොටි පූසෝ ඉන්නවා. එක જાතිය පාට පූසෝ හිටියා. කොළ පාට පූසෝ විතරයි හිටියේ නැත්තේ. පාට පූසෝ මාර ලස්සනයි ඈ. මම පූසොන්ට නම් ආස නැහැ. ඇත්තටම බොරු කියන්න ඕනේ නැහනේ. මට පේන්නේ වෙරි જાතියක් තමයි පූසෝ. මම මේ අපහාස කරනවා නෙමෙයි. ඒ උන්ට මං ආස නැහැ. මේ තියෙන තරංගී ජයග්‍රාහක පූසාව තෝරන වෙලාව. අපි ඉතින් ඒකත් පොඩ්ඩක් බලබල හිටියා. ඔන්න තෑගි දෙනවා. ඔන්න කුසලාන දෙනවා. දැක්කද ඒ ඇන්ටිගේ සතුට? දින්න කියලා ඒ ඇන්ටි කෑ ගැහුවා. පස්සේ මේ ඉන්නේ තව පූසෙක්. ලස්සන පූසෙක් බලන්නකෝ. උන්ට සැප අපිට වැඩි. අර දැක්කද මං තට්ටුව දෙන්න පොඩ්ඩක් බලයිද බලන්න බැලුවා. පස්සේ මේ ඉන්නේ තව එක්කෙනෙක් ඌ අර රෙද්දක් අස්සේ හැංගිලා. ඊට පස්සේ අයිතිකාරය ඇවිල්ලා ඒ රෙද්ද අයින් කරා. මේ තව එක්කෙනෙක්. ඒගොල්ලොන්ට එක එක જાතියේ කූඩු තියෙනවා බලන්න. මේ තව එක්කෙනෙක්. එයාලා පොඩ්ඩක් කම්මැලිකම ඉන්නේ මේ. මොකද බලන්නේ වගේ නිකන් හේම එකක් දුන්නා යා. ඉතින් මේ රෙදි කෑලි වලිනුත් වහලා තියෙනවා. තව පැන්චෙක් හිටියා. පොඩි පැන්චෙක් හිටියා. මෙන්න මෙතන නම් පට්ට ගඳයි ළමයි. මම නහය අකුලගෙන හිටියා. ඊට අපේ මහත්තයා කිව්වා නහය අකුලවන්න එපා. මේ පූසොන්ට මුන් දෙයියෝ වගේ සලකන්නේ. එහෙනම් නහය අකුලවන්න එපා කියලා. මං ගත ඉවස ගන්න බැරුව ගියා යන්න ඊට පස්සේ. මේ තව පූසෝ. ඉතින් පූසෝ මේ මෙන්න විකාර කර මේ පූසෝ නටවනවා. මේ මිනිස්සු පිස්සු වෙන වැඩක් කරන්නේ මිනිස්සුන්ට වෙලාවක් නැහැ. පූසෝ නටව ඉන්නවා. ඉතින් බලන්න ඉතින් පිස්සුනේ. ඉතින් එහෙම මේ පූසොන්ගේ නැලවිල්ල බලලා අපි ගියා මෝල් එකේ චුට්ටක් ඇවිදින්න. ඇවිදින්න කියන්නේ shopping කරන්න තමයි ගියේ. මේ අපේ හස්බන්ඩ් මගේ බෑග් එක අරන් යනවා. ඊපස්සේ අපි දෙන්නාව KFC එකට ඕඩර් කරා. 6020 තමයි මගේ නම්බර් එක බිල. එතකොට ස්ක්‍රීන් එකේ තාම වැටලා නැහැ ඉවර වෙලාද කියලා. තියෙන බිල. ඊට පස්සේ අපේ කෑම එක අරගෙන කන්න තමයි තියෙන්නේ. ඔය එන්නේ මං කෑම එකත් අරගෙන මහත්තයා ඉන්නවා. ඉතින් මං එනකන් කෑම එක අරගෙන බබා වගේ බඩු ටිකවත් අස් කරන්න නැතුව ඉඳගෙන ඉඳලා. ඊට පස්සේ අපි දෙන්න කාලා එහෙම කෝපි එකක් බොන්න ගියා. මොකද නිදිමතයි. පට්ට නිදිමතයි. ඊට පස්සේ මං ගත්තා ලත්තේ දෙකක් with chocolate. ඊට පස්සේ මං ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ කාඩ් එක. කෑෂ් ගොඩක් එවන්නේ. මොකද ඒවයි ශත ගණන් තියෙනවා. එතකොට ශත ගණන් වලින් ඒගොල්ලෝ අපිට ආපහු ඒ කොයින්ස් දුන්නාම ඒවා ආයෙ පාවිච්චි කරන්න හිතෙන්නේ නැහැ. මම නම් පාවිච්චි කරන්නේ නැහැ. මගේ ගොඩ එකතු කරපු කොයින්ස් තියෙනවා. ඒක නිසා ගොඩක් වෙලාවට කාඩ් එකෙන් තමයි පේ කරන්නේ. ලේසියිනේ. එතකොට කොයින්ස් ඒගොල්ලොන්ටත් ලේසි. මාරු හොය ඉන්න ඕනේ නැහැ. මටත් ලේසි කාඩ් එක පංච් කරලා මේ පින් එක ගහපුවාම මේ ඉවරයි වැඩේ. ඒක නිසා හැම මොන එකට ගියත් මං පේ කරන්නේ කාඩ් එකෙන්. ඊට පස්සේ ඔන්නෝම කාඩ් එකෙන් පේ කරා. ඊට පස්සේ ඒ හැන්සම් කොල්ලා දිහා බලාගෙන ඉඳලා කෝපි එක අරගෙන අපි දැන් මේ යන්නේ
කැන්ඩි බාර් එකක් හම්බුණා. අපිට කැන්ඩි කෝනර් එකක් හම්බුණා. ගොඩ කැන්ඩිස් තියෙනවා මෙහි එක එක ගණන් වලට. මේ ගොඩ කට්ටිය කැන්ඩිස් කනවනේ. මම නම් එච්චර ආස නැහැ. මං චොක්ලට් කෑවොත් මිසක් කැන්ඩිස් වලට වැඩි ආසාවක් නෑ. ඉස්සර නම් ආසයි. ආපු දවස්වල ගොඩ කෑවා මං ජෙලි එහෙම කෑවා. දැන් නම් එහෙම ලොකු ආසාවක් නෑ. මේ එක එක જાති වලින් දැක්කම ආසයි හිතෙනවා ඉතින්. මේක තමයි මෝල් එක. මේ මෝල් එකේ ඉතින් මම පොඩි වීඩියෝ එකක් ගත්තා. මේක තියෙන්නේ මේ හරිම ලස්සන තැනක. මේක එළිය මාර ලස්සනයි. මං කලින් නම් ගිහින් වීඩියෝස් කරලා තියෙනවා. මේ ඊට පස්සේ අපි හිටියා ලිෆ්ට් එක එනකම්. මොකද අපේ බෑග් අපි පල්ලෙහා ලොකර්ස් වල දාලා තමයි උඩ shopping කරන්න ගියේ. ඒ බෑග් ගන්න අපි පල්ලෙහා ground floor එකෙත් නෙමෙයි parking එකට යන්න ඕනේ. ඒක නිසා අපි ලිෆ්ට් එක එනකම් හිටියා parking එකට යන්න. මේ ගොඩක් කට්ටිය මෙහි ලොකර්ස් වල බෑග් දාලා ජැකට් දාලා තමයි මෝල් එකේ ඇවිදින්න යන්නේ. ඒතකොට ලේසියිනේ. මේ ඒකේ පින් එකක් තියෙනවා. පින් එක ගහලා ලොක් එක දාලා එන්න තියෙන්නේ. ෆී එකක් කිසිම දෙයක් අය කරන්නේ නැහැ. ඕන තරම් වෙලා අපිට ඒක ලොක් කරලා තියලා එන්න පුළුවන්. ඔන්න මෙතනින් තමයි යන්නේ ලොකර්ස් වලට. ඉස්සරහා තියෙන්නේ මෙතනින් පාකින් එකට එළියට යන්න පුළුවන්. මෙතනින් ලොකර්ස් වලට යන්න තියෙන්නේ. ඔය තියෙන්නේ අපි දෙන්නගේ ලොකර්ස් දෙක. අපි දෙන්න ලොක් කරලා ගියේ. ඒ විදිහටම තියෙනවා. ඊට පස්සේ එළියට අරගෙන යන්න තියෙන්නේ. දැන් මං යන්නේ ගෙදර. මේ ට්‍රේන් එකට නැගලත් ඉවරයි. පළවෙනියටම තිබ්බ බොක්ස් එකේ මං ඉඳගත්තා. මොකද මං ටිකක් පරක් වුණා එනකොට. කවුරුත් හිටියේ නෑ ඉතින් ඒකේ. ඒක නිසා මං ඉඳගෙන ආවා. ලංකාවේ වගේ රණ්ඩු කරන්නේ නෑ. ඉතින් මේ මගේ පුටුව මේක, මගේ සීට් එක මේක. එහෙම කරන්නේ නෑ. මං ඉතින් පොඩි වීඩියෝ එකකුත් ගත්තා මගේ. ඔන්න ඊට පස්සේ මට බලා ගන්න පුළුවන් වුණා කෝච්චියට තව එන්ජින් එකක් සෙට් කරන විදිහ. මේ අපි හිටපු කෝච්චියටම තව එන්ජින් එකක් සෙට් කරනවා පිටිපස්සෙන්. මං හිතන්නේ මේ අය යන තැන ඉඳන් ආපහු එන්නද දන්නේ කොහොමද දන්නේ. මේ එන්ජින් එක සෙට් කරනවා. මං ඉතින් ඒකත් චුට්ටක් බලන් හිටියා. මේක තමයි මම 2023 රොමේනියාවට ඇවිල්ලා ඉස්සල්ලාම බැහැපු ට්‍රේන් ස්ටේෂන් එක. මෙතනින් තමයි අපේ කතාව පටන් ගත්තේ. අපේ නෙමෙයි මගේ සුචාව. ලස්සනයි. ඊට පස්සේ ඔන්න අපි දැන් යන්න පිටත් වුණා. සුචාව ස්ටේෂන් එකට බයි බයි කියලා අපි යන්න පිටත් වුණා. මගේ ගමනාන්තය බලා. මේක ටිකක් ලොකු ස්ටේෂන් එකක්. ඊට වැඩිය ලොකුයි අපි දැන් ගිහිල්ලා ආපු ස්ටේෂන් එක. ඊටත් වැඩි ලොකුයි බුකරෙස්ට් වල තියෙන ස්ටේෂන් එක. ඊටත් වැඩි ලොකු ස්ටේෂන් නැති. ඉතින් මම ගිහින් තියෙන තැන් වලින් එහෙම තමයි. ඔන්න දැන් යන්න පිටත් වුණා. දැන් ටික ටික හවස් වෙනවා. ටික ටික රෑ වෙනවා. දැන් හවස. මේ සමයකේ නම් මේ වෙනකොටත් අවුව තියෙනවා. දැන් වින්ටර් එක එන්න ළඟ නිසා දැන් චුට්ටක් ඉක්මනට ඉර බහිනවා. ඔන්න මං කිව්වේ දැන් රෑ වෙලා. දැන් ළඟයි මම බහින්න. ඊට පස්සේ ඔන්න ස්ටේෂන් එකෙන් බැලලා ඉතින් මම පායින් යන්න පටන් ගත්තා. අපේ අප්පාර්ට්මන්ට් එකට යන්න තියෙන්නේ මෙහෙම තමයි. ටිකක් දැන් රෑ වෙලා. දැන් ඉතින් මෙන්න මෙහෙම තමයි යන්නේ මම. පේනනේ කවුරුත් නැහැ. 8යි වෙලාව. ට්‍රේන් එක චුට්ටක් පරක් වුණා ඇද්දි. එහෙනම් ගිහින් එන්නම් බයි.